ආයිබෝවන් සියලු දෙනාම කවිස්කේල්ගේ YouTube චැනල් එකට පිළිගන්නවා. අධ්‍යාපන අමාත්‍යන්සේ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මෙම පාසල්වාරය අවසන් වන දිනය සහ අලුත් පාසල්වාරය ආරම්භ වන දිනය පිළිබඳව අපි දැන් බලමු අලුත් පාසල්වාරය ආරම්භ වෙන්නේ කවද්ද කියලා අධ්‍යාපන අමාත්‍යන්සයෙන් නිකුත් කරපු විශේෂ නිවේදනයට යොමු වෙලා බලමු. 2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව පළමු පාසල් වාරයේ පළමු අදියර මාර්තු 14 සිකුරාදා දිනින් අවසන් වීමට නියමිත බවට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දී තිබෙනවා. පළමු පාරේ දෙවන අදියර අප්‍රේල් 1 වන දින ආරම්භ වන බවට අධ්‍යාපන අමාත්‍යංශය පවසා තිබෙනවා. එම නිවේදනය තමයි අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල් ආරම්භවීම ගැන සඳහන් කරලා තියෙන්නේ. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ කවිස්කේල්ගේ YouTube චැනල් එක සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න.